ඔයාලා හිතන්නේ මොකක් කියලාද මේක? බලමුකෝ අපි ඇරලා. මේ පළවෙනි පාරටයි ඔන්ලයින් shopping කරේ. බලමුකෝ මේ මං ඉල්ලපු දේම ගෙනල්ලා ඇවිල්ලා තියෙනවද කියලා. හොඳටම රැප්නක් කරලා තියෙනවා. ටිකක් වෙලා යයි මේක එළියට ගන්න නම්. මේ බලන්න. මෙන්න මේක තමයි. ඔයාලට පේනවද? වෙඩි දාන කබඩ් එකක් මේක. බලමුකෝ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඇතුළ. මෙන්න මෙහෙම කූරු ගොඩකුයි තව මේ කොකු වගේ තියෙන කෑලි ටිකකුයි ඉවලා තියෙනවා. දැන් තියෙන්නේ මේක සෙට් කරන්න තමයි. සෙල්ලම් බඩුවක් වගේ. බලමු අපි සෙට් කරලා ඉවර වෙලා. ඉන්ස්ට්‍රක්ෂන් කොලේකුත් එවලා තියෙනවා. මම ඒක බලාගෙන තමයි මේ හදන්නේ. බලමු මේ ඔක්කොටම ඉස්සෙල්ලා මේ ටික වෙන් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. පින් ಜಾති ටිකයි තව තියෙන මේ කම්බි කූරු ටිකයි වෙන් කරගන්න ඕනේ. ಜಾති දෙකකින් සයිස් දෙකකින් තියෙනවා. ඊට අමතරව මේ සෙට් කරන යන වගේ ඒවා ටික යන වගේ ಜಾති ගොඩක් තියෙනවා. ඒවා වෙන් කරගන්න ඉන්න ඕනේ ඔක්කොටම කලින්. මං හරි ආසාවෙන් සෙට් කරන්න ගත්තට වැඩේ ටිකක් අමාරුයි වගේ කරගෙන යනකොට තේරුණා. ඒත් මං අතෑරියේ නෑ, කොහොම හරි සෙට් කරා. මේ නට් ටික වෙන් කරලා නැති හින්දා එක එක හොයන්න වෙලා මට තියෙන්නේ. ඒවා ටික වෙන් කරගත්තා නම් මේ වැඩේ ලේසි කියලා මට පස්සේ තේරුණා.
ඔයාලට මේක හදලම පෙන්වන්න. නැත්තම් හරි අමාරුයි වැඩේ. කොහොම හරි ඊයේ රෑම ගත වුණා මේක නම් හදන්න. දැන් තමයි ඉවර වෙලා තියෙන්නේ. මේ බලන්න හදලා ඉවරුනායින් පස්සේ කොහොමද කියලා එකක් කියන්න අමතක වුණානේ. මං ඉල්ලපු එක නම් නෙමෙයි එවලා තියෙන්නේ. ඒත් ඉතින් මේක හදාගත්තා. මේක රුපියල් 5400ක් වුණා ඩෙලිවරිත් එක්කම. 4990යි ඩෙලිවරි 400ක් වගේ වුණා මං හිතන්නේ. ඉතින් මං ඉල්ලපු එක නෙවෙයි එවලා තියෙන්නේ. ඒත් ඉතින් මම මේක හදලා ගත්තා. ඒත් මං හිතුව තරම් ක්වොලිටි එකට නම් මේක නැහැ. ඔන්ලයින් shopping කරාම ඕක තමයි තියෙන ප්‍රශ්නේ කියලා මට හිතුණා. මගේ වීඩියෝ එක බලුව ඔයාලට හැමෝටම සුබ දවසක්. මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. සුබ දවසක් ඔයාලට. මේ වීඩියෝ එක අන්තිමේ මම ඔන්ලයින් ඕඩර් කරපු එකක් තියෙනවා.